ජෙසුපීටයි ලස්සන උදෑසනක් අප හිමින්ට මේ මාසෙත් අවසන් කරන්න සූදානම් වෙනවා. අපි ජීවමාන දෙවියන් වහන්සේව සෑම දවසකදීම මෙන්න උන්වහන්සේ අපගේ යෙහුවා අපගේ ගැලවුම් කරු අපගේ දෙවියන් වහන්සේ ලෙස මේ උදෑසන පිළිගත් සෙනගක් එක්ක මට කතා කරන්න ලැබීම මගේ ජීවිතයේ තියෙන බලවන්තම භාග්‍යයක්. මගේ ආසම මනුෂ්‍ය කණ්ඩායම තමයි ක්‍රිස්තියානි අධීලිවන්තයන් කණ්ඩායම. ඒ ආසම රංචුව ඒ රැළ බයිබලයේ කියන්නේ රැළක් කියලා. බයිබලයේ කියන්නේ උන්වහන්සේ රැළක් ලෙස අපිව තෝරගත්තා කියලා. උන්වහන්සේ එඬේරෙක්, එක් නායකයෙක්, එක් බෞතිස්මයක්, එක් උත්ථානයක්, එක් වචනයක්, එක් ගින්දරක් මේ ආකාරයෙන් ක්‍රිස්තියානි කාර්යව වෙන් කරලා තියෙනවා. ක්‍රිස්තියානි කියන නම පැමිණෙන්නේ පළමුවෙන්ම ඇන්ටියෝක් කියන ස්ථානය තුලයි. දෙවියන් වහන්සේ කෙරෙහි අදහන, ජේසුස් වහන්සේ කෙරෙහි අදහන මිනිස්සු එක්කව වෙලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා ගී කෑද්දී ඇන්ටියෝක් කියන නගරයේදී උන්වහන්සේට කවටකම් කරන පිණිස ඒ මනුෂ්‍යයන්ට කවටකමට කියපු නම තමයි ක්‍රිස්තියානි කියන. මේ ක්‍රිස්තියානි නම එන්නේ මේ හීබ්‍රු භාෂාවේ වචනයක් ලොප් වෙලා. මොකද්ද ක්‍රිස්ටොම් කියන වචනේ? ක්‍රිස්ටොම් කියලා ජීසස්ටත් කියනවා. ක්‍රිස්ටොම් කියන්නේ ආලේපලත්. ආලේපලත් කියන කණ්ඩ. ආලේපලත් කණ්ඩායමට තමයි ක්‍රිස්තියානි කියලා කියන්නේ. ආලේපලත්. ආලේපේ කියන්නේ මොකද්ද? ආලේපේ කියන්නේ ඒ කියන්නේ කෘතිමව බාහිරෙන් අභ්‍යන්තරය ආලේප කිරීම. ඒ කියන්නේ නැවත ගැම. ඒ කියන්නේ තීන්ත ගන්න බිත්තිවල. ඒක තමයි ආලේප. තීන්ත කියන්නේ ආලේපයක්. ඒ වගේම ඔබ අවබෝධ කරගන්න ඔබ මොන ස්වභාවයක ඉරියද ඔබ ආලේප කරපු කණ්ඩායමක් තමයි ඔබ හමු වෙන්නේ. නමුත් මේ කණ්ඩායම තුල කැපී පෙනෙනම දෙයක් තමයි මේ කණ්ඩායම පෝෂණය විය යුතුයි. ඒ පෝෂණය නිරන්තරයෙන්ම ඒ කණ්ඩායමේ රැළේ නායකයා කියලා තියෙන සුදු වචනය කරනකොටගෙන ඔබ පෝෂණය විය යුතුයි කියලා. මොකද හේතුව මේ රැළ මාංශීය රැළක් නෙමෙයි. මේ රැළ ආත්මීය රැළක්. මේ රැළට උන්වහන්සේගේ ඒ ජීවමාන වූ වචනය මහත් බලයක්. ඒක තමයි ඔවුන්ගේ ආහාරය. ඒක තමයි ඔවුන්ගේ ගොදුරු බිම. ඒක තමයි ඔවුන්ගේ නිල් තන පියස්ස. ඒකට ඔබ අවබෝධ කරගත යුතුයි බොහොම පැහැදිලිව මේ වචනය ඇසීමත් ඔබ ඒ රැළ තුල බලවත් කරනවා. ඒ රැළ තුල උන්වහන්සේ රැඳෙන්න අපිට ඒ රැළත් එක්ක හැසිරෙන්නට, ඒ රැළත් එක්ක ක්‍රියාත්මක වෙන්නට අපිට අවශ්‍ය කරන ආත්මීය විධිවිධාන මේ බයිබල් මේ ඔබට කතා කරන වචනයෙන් එනවා. උන්වහන්සේ පුදුම දෙයක් කියන මේ රැළම මම අතහැරලා යනවා එක්කෙනෙක් නැති වුණොත්. ඒ කියන්නේ අද ඔබ රැළෙන් එලියට ගිය කෙනෙක් නම්, ඩීවියේට් වෙච්ච කෙනෙක් නම් උන්වහන්සේ මාව පාවිච්චි කරන ඔබව නැවත රැළට එක්කව කරන්න. මේ රැළ තුල සිතන ක්‍රමයක් තියෙනවා. මේ රැළ තුල කතා කරන විදියක් තියෙනවා. මේ රැළ තුලට නිරන්තරයෙන්ම සර්ව බලධාරීත්වය පේනවා, දකිනවා, ඔවුන්ට මඟ පෙන්නනවා. ඔබට මම කතා කරන මේ වෙලාවේදී උන්වහන්සේ කියන මම එඬේරෙක්. මේ උදෑසන මම නුඹව පෝෂණය කළ නුඹව රැක ගන්නවා. ජෙසුපීට මගේ දරුව මේ පණිවිඩය ඇසීමම ප්‍රමාණවත්. ඔබට නැවත දිව්‍යමය වූ සිතුවිලි වචන පහත් වෙනවා ස්වර්ගයෙන්. ජෙසුපීටයි.